Hello guys. Welcome back to Let's Talk with Mel YouTube channel. ඔනිතින් අදත් මම ඔයගලන්ට වැදගත් වෙන තවත් වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. අද අපි කතා කරන්න යන්නේ මම කලින් වීඩියෝ එකේ කතා කරා වගේම ඉතාලියට එනකොට ඉතාලි යුනිවර්සිටි එකක අපි ඉගෙන ගන්න එනකොට අපිට මොනවද තියෙන requirements කියලා මම කතා කරා. ඒ දේවල් කතා කරද්දී මම විශේෂයෙන් කිව්වා අපේ ඇඩ්මිෂන් ටෙස්ට් එක නැත්නම් TOLC කියන ටෙස්ට් එක ගැන විශේෂයෙන් සයන්ටිෆික් ඉකොනොමික්ස් ෆීල්ඩ් එකකින් ඉංජිනේරින් ෆීල්ඩ් එකකින් යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්න බලාපොරොත්තු ඉන්නවා නම් ඕගලන් මේ ටෙස්ට් එකට ගොඩක් වෙලාවට වාඩි වෙන්න වෙනවා. ඉතින් අපි බලමු මොකක්ද මේ TOLC කියන්නේ කියලා. මේ TOLC කියන්නේ Test Online Chisia. Test Online Chisia. ඉතින් මේක Chisia කියන ඕගනයිසේෂන් එකෙන් තමයි ඉතාලි යුනිවර්සිටිස් වලට ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලට මේ ටෙස්ට් එක ඉෂු කරලා තියෙන්නේ. ඉතින් මේකෙදී ගොඩක් වෙලාවට ඉවැලුවේට් කරනවා ස්ටුඩන්ට් කෙනෙක්ගේ නොලෙජ් එක බැචලර් ඩිග්‍රී එකකට එයා ඇප්ලයි කරලා තියෙන ස්ට්‍රීම් එක අනුව. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ඒකේ ස්ට්‍රීම් එකෙන් ස්ට්‍රීම් එකට මේ එන්ට්‍රන්ස් ටෙස්ට් එක එන්ට්‍රන්ස් ටෙස්ට් එක්සෑම් පේපර් එක වෙනස් වෙනවා. එතකොට අපි මේක වරදවා වටහා ගන්න හොඳ නැහැ. මේක මේ ඉංග්ලිෂ් නොලෙජ් එක බලන ටෙස්ට් එකක් කියලා. මේක එහෙම එකක් නෙමෙයි. මේ අපි තෝරගන්න ස්ට්‍රීම් එක අනුව අපිට ඒගොල්ලන් දෙන එන්ට්‍රන්ස් ටෙස්ට් එකක්. ඊළඟ දේ තමයි මේකෙන් මම ඔයගලන්ට කිව්වා වගේම ඇකඩමික් නොලෙජ් එක තමයි බලන්නේ. උදාහරණයක් විදිහට මේ TOLC ටෙස්ට් එක වෙනස් වෙනවා. අපි හිතමු ඔයගලන් ෆාමසි පැත්තෙන් මොන හරි බැචලර් එකක් හරි කරන්න ඔයගලන් තෝරගන්නවා කියලා. එතකොට අපි ෆාමසි පැත්තෙන් කරනකොට ඒ ස්ට්‍රීම් එකෙන් අපි කරනකොට අපි කරන ටෙස්ට් එක තමයි English TOLC F කියන ටෙස්ට් එක. ඊළඟට ඔයගලන් සයන්ස් පැත්තෙන් ඔයගලන්ගේ බැචලර් එක පටන් ගන්න ඉන්නවා නම් TOLC S English TOLC S කියන එක්සෑම් එක තමයි ඔයගලන් එන්ට්‍රන්ස් එක්සෑම් එක විදිහට චූස් කරන්න ඕනේ. ඊළඟට ඔයගලන් ඉකොනොමික්ස් පැත්තෙන් ඔය මැනේජ්මන්ට් පැත්තෙන් ඔයගලන්ගේ බැචලර් ඩිග්‍රී එක කරන්න ඉන්නවා නම් English TOLC E කියන එක්සෑම් එක තමයි කරන්න ඕනේ. ඉතින් ඔයගලන්ට තේරෙනවා ඇති මේකේ ඔයගලන් චූස් කරන ස්ට්‍රීම් එක අනුව මේ එන්ට්‍රන්ස් එක්සෑම් එකයි වෙනස් වෙනවා එකින් එකට. ඊළඟ දේ තමයි මේ TOLC එක්සෑම් එකේ මල්ටිපල් චොයිස් questions තමයි අඩංගු වෙන්නේ සහ මේගොල්ලන් දෙනවා set of time. ඒ කියන්නේ එක question එකක් ඉවර කරන්න ඕන වෙලාව ඔයගලන්ට දෙනවා. ඒ වෙලාව ඇතුළත ඔයාලා ඒක ඉවර කරන්න ඕනේ. කියන්නේ within a set time limit තමයි මේ exam එකට ඔයගලන්ට face කරන්න තියෙන්නේ. හින්දා ඔයගලන් යම් ස්ට්‍රීම් එකක යන්න ඉන්නවා නම් ඒ ස්ට්‍රීම් එකට අදාළ ඔයගලන් හයි ස්කූල් එකේ මොනවද ඉගෙන ගත්තේ සහ මේ exam pass papers මොනවද ඔයගලන්ට refer කරන්න පුළුවන්. ඒ දේවල් අරගෙන මේකට හොඳට සූදානම් වෙලා එන්න ඕනේ. මොකද ටයිම් ලිමිට් එකක් තියෙන නිසා question එකෙන් question එකට. ඊළඟ වැදගත් දේ තමයි exam format එක course එකෙන් course එකට වෙනස් වෙනවා. සහ අපි කොහොමද කවද්ද මේ exam එක ගන්න ඕනේ? අපි යුනිවර්සිටි එකකට apply කරනවා නම් සහ අපි කොහෙදද මේ exam එක කරන්න ඕනේ කියන කාරණාව ඔයගලන් දැනගන්න ඕනේ. අපි බලමු කොහොමද මුලින්ම කවදද මේ එක්සෑම් එක ඔයගලන්ට ගන්න පුළුවන් කියලා. ඉතාලි වල යුනිවර්සිටි එකකට ඇප්ලයි කරනවා නම් ඔයාලට February to November from February to November කියන මේ කාලය පරාසය තුලදී ඔයගලන්ට මේ එක්සෑම් එක බුක් කරන්න පුළුවන්. විශේෂයෙන් ඔයගලන් යුනිවර්සිටි වෙබ්සයිට් එකට ගියාම ඒ යුනිවර්සිටි ඔයගලන් බලනකොට ඒ යුනිවර්සිටිස් වලට අදාළ TOLC exams කවදද තියෙන dates කියලා ඔයාලට බලන්න පුළුවන්. එතකොට ඩිග්‍රී ඇඩ්මිෂන් ඩේට් එකේ ඩෙඩ්ලයින් එක බලලා ඒ ඩෙඩ්ලයින් එක පහු කරන්නේ නැතුව ඊට කලින් ඔයගලන් මේ එක්සෑම් එකට ෆේස් කරලා ඒකේ රිසල්ට්ස් තියාගෙන ඉන්න ඕනේ. ඔයාලා බැචලර් එකට ඇප්ලයි කරන්න සුදුසුකමක් විදිහට. ඊළඟට තමයි
මේ එක්සෑම් එක once in every month ඔයාලට බුක් කරන්න පුළුවන් chance එකක් තියෙනවා සහ වැදගත්ම දේ තමයි ඔයගලන් හිතන්නකෝ ඔයගලන් මිනිමම් ස්කෝර් කරේ නැහැ කියලා එක්සෑම් මාක්ස් එතකොට ඔයාලට පුළුවන් මේක රීටේක් කරන්න. ඒ වගේ chance එකක් මෙයාලා දීලා තියෙනවා. සහ ඔයාලා එක්සෑම් එක කරාට පස්සේ results within 2-3 days ඔයගලන්ට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ එක්සෑම් එකේ results ඔයගලන් pass වුණොත් මේක 1 year valid වෙනවා. ඊළඟ දේ තමයි කොහෙද මේ එක්සෑම් එක කරන්න පුළුවන්. ඒක ඉතාම වැදගත් කාරණයක්. මොකද ඔයගලන් වෙන රටක ඉඳලා ඉතාලි වල යුනිවර්සිටි එකකට ඇප්ලයි කරනවා නම් ඔයාලට හිතෙන්න පුළුවන් මේ එක්සෑම් එක කරන්න මම තවත් කොහෙට හරි යන්න ඕනද නැත්නම් මම ඉතාලි වලට ඇවිල්ලා මේ එක්සෑම් එක කරන්න ඕනද කියලා. නැහැ. ඔයාලා ඉතාලි වල ඉන්න කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් in person at university at the university ඔයගලන්ට පුළුවන් මේ එක්සෑම් එකට ෆේස් කරන්න. එහෙම නැත්නම් ඔයගලන්ට virtual classroom එකක් හරහා එක්සෑම් එකට වාඩි වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි තවත් වැදගත් දෙයක් තමයි කොච්චරක් අපි ගෙවන්න ඕනද මේ එක්සෑම් එකට. අනිවාර්යෙන් ඔයගලන්ට එක්සෑම් ෆී එකක් තියෙනවා පේ කරන්න. it's අපි කියනවා enrollment fee for the exam කියලා TOLC exam 35 euros euro 35ක මුදලක් තමයි ඔයාලට ගෙවන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි ලංකාවේ මුදලකින් ගත්තොත් එහෙම රුපියල් 10,000ක් රුපියල් 12,000 අතර මුදලක් තමයි ඔයාලට මේ එක්සෑම් එක වෙනුවෙන් ෆී එකක් විදිහට ගෙවන්න වෙන්නේ. එතකොට මේක කොහෙටද ගෙවන්න ඕනේ? ඒජන්සි එකටවත් ඒ කොහෙටවත් නෙමෙයි. ඔයාලා මේක කෙලින්ම ඩිරෙක්ට්ලි චීසියා කියන ඒ ඕගනයිසේෂන් එකට තමයි ගෙවන්න ඕනේ. මොකද අපි එක්සෑම් එක ගන්නේ මේගොල්ලන්ගේ හරහා නිසා. ඉතින් ඔය ටික තමයි වැදගත් කාරණය. ඔයගලන් ඔන්න ඉතාලි වෙන යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්න ඉන්නවා නම් විශේෂයෙන් සයන්ස් ස්ට්‍රීම් එකෙන් ඉකොනොමික්ස් මැනේජ්මන්ට් ස්ට්‍රීම් වලින් ඉන්ජිනියරින් වලින් ෆාමසිටිකල් ඔය වගේ සයිකොලොජිකල් ඔය වගේ දේවල් වලට ඇප්ලයි කරන්න ඉන්නවා නම් ඉතාලි යුනිවර්සිටි එකකට ඔයාලට පුළුවන් ඒ රික්වයර්මන්ට්ස් වලට තියෙනවා නම් ඔයාලන්ට එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙනවා කියලා අනිවාර්යෙන් ඒක TOLC එක්සෑම් එක. ඉතින් ඒකට සූදානම් වෙන්න තමයි මම මේ කාරණා ටික ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. ඉතින් ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් මේ සම්බන්ධයෙන් පුළුවන් කමෙන්ට් එකක් දාලා ඒ ගැන මට කියන්න. එතකොට මට පුළුවන් මේ දේවල් ගැන ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී මම ෂෙයා කරන්න හිතාගෙන ඉන්නවා තවත් සුබ ආරංචියක් ඔයාලා හැමෝටම. විශේෂයෙන් ඔන්න ඔයාලා හිතනවා නම් හරි දැන් මම A levels කරා. හැබැයි මට A levels results මදි යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්න වෙනත් රටක ඉගෙන ගන්න කියලා. ඉතින් ඔන්න ඒකටත් හොඳ අවස්ථාවක් මේ වෙනකොට ඉතාලි රජයෙන් ඕපන් කරලා තියෙනවා. විශේෂයෙන් වෙනත් රටක ඉඳලා මේ රටවල් වලට ඉගෙන ගන්න එන ස්ටුඩන්ට්ස්ලා වෙනුවෙන්ම. ඉතින් මම ඒ ගැන ඊළඟ වීඩියෝ එකේදී ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්න ඉන්නවා. ඕගලන්ට සිම්පල් පාසස් 3ක් තියෙනවා නම් A levels වල ඊළඟ වීඩියෝ එක ඔන්න ඔයා වෙනුවෙන්ම තමයි. එහෙනම් ඉතින් අපි ඊළඟ එකේදී හමු වෙමු. ඔයගලන් හැමෝටම සුබ දවසක්.